ඔය පේනමානේ. ඔව් නේද? අර එහා පැත්තේ කුඹුරියා එනන් ටික ලොකුයි වගේ. ඒක අර සිල්වත් අප්පා එදා ඉඳලා කරන කුඹුරුනේ. කොහෙද ඉතින් අපේ සීයාගේ අභාවයෙන් පස්සේ ඉතින් අපි මේවට ආවේ ගියේ නෑනේ. ඔව් නේද? දැන් තමයි ඉතින් ඒවත් මතක් වෙන්නේ. ඒකනේ බලන්නකෝ. හෙට ඉඳලා කුමාරියෝ ඔබට ඉතින් උදේට දවල්ට එහෙම තේ එකයි කෑම එකයි අරන් නෝර දාම එන්න වෙනවා කුඹුරට. ඔන්න කුමාරියෝ කුඹුරට ආවා. මේ මිනිස්සයාට මං එදා ඉඳන් මේ ඈ යකෝ තෝ මොනවද දැන් මම මේ අල්ලගත්තා කියලා කියන්නේ තෝ ලතෝ මේ පාර තෝ මගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්න බලාගනි අයියේ උඹේ මගේ සහෝදරකම් ඉවරලා අද ඊයක නෙමෙයි උඹ ඉහළ අක්කරෙත් අල්ලගත්තා දැන් මේ අක්කරෙත් අල්ලගෙන පුරන් වෙලා දින කුඹුරු ඔක්කොම ටික උඹ කරනවා මට මොනවද ඉතුරු වෙන්නේ ඈ බං අක්කේ උඹ ආපු වෙලාවෙ ඉඳන් මම බලාගෙන හිටියේ මගේ මිනිහට අත්පය දික් කර කර කතා කරන හැටි මම පිටේ කී නිසාද මං ඉවසගෙන ඉන්න නිසාද ඔව් උඹ පිටේ කී තමයි උඹ මොනවා කරන්නද මගේ අයියාගේ තියෙන ගන්න දුනු වලට මේ ලතෝ තොට මේකේ ඉඩන්නේ නැහැ තේරුණාද මේවා මම මේ අපේ මේ ගාඩලා තියන්න හරිද තොට හරියම පිරිමේ පැද ගන්න පුළුවන් නේද බලකෝ අරක කොරෙන්නේ මගේ මිනිහා කොරා හරි මගේ දේවල් ඔක්කොම කරා බලකෝ මේ තොට මේ අපි තොට කොරා බඳින්න මොකද උනේ කියලා අපි දන්නේ නැද්ද මුළු රටම දන්නවා මේ ගෑණිගේ පාන් කෑල්ල කන මස් මේ පිරිල්ලයියේ මගේ මිනිහාට කතා ගෑණිට අතපය දික් කරලා කතා කරලා මං කොරා තමයි අනේ ගහන්න මෙහෙල්ලයි හරිද තොපි තිබුණේ මේ හරවිලාට උලා කාපේ උමු හරවිලාට හරි මම උලා කාලා ගෑනිට කන්න දෙනවනේ දැන් එනවා තෝ මේ අයි වෙන්න ඕනේ තෝ දැන් අයිති වාසන Sirilai karama dipang honde hiting sian nagitinna dipang mang umbata bayana harida sirilai umba ara paala idamata toya bedima tamai keruwe mang atarinna tarapang amma ora uttala boyega gawwa mage miniha miniha meruwa me kame grama sevagi anadana wara ikmana wara mo menege ඉඩමේ අයිතිකාරෝ දෙන්න ආවා නම් මෙහෙට මොකද සිරිල් හැමදාම
නෑ ග්‍රාමසේවක මහත්තයා. මේකි මේ අදේ ඇවිල්ලා මේ ඉඩමන අයිතිවාසිකම් කියන්නේ නම් මේ ග්‍රාමසේවක මහත්තයා. මෙවුවා මේ අපේ අත්තප්පා කොටපු ඉඩමයි. සහෝදරයෝ නේද? ඈ මොකද රණ්ඩු වෙන්නේ? මේ කියේ මගේ කිසි සහෝදරකමක් නෑ ග්‍රාමසේවක මහත්තයෝ. ඒක මහත්තයෝ මේක මගේ තාත්තා මට ලියලා දීපු ඉඩම. ඔව් මේක තාත්තේ. තාත්තලියලා දැන් ඔයාලා මේ කොහමද කියන්නේ මේක ඔයාලගේ තාත්තා ඔයාටමයි ලියලා දුන්නේ කියලා. මටමයි ලියලා දුන්නේ. මම පුංචි කාලේ ඉඳන් මටමයි ලියලා දුන්නේ. මට හොඳට මතකයි. තොට ලියලා දුන්නා. මේ යකෝ මේක මට ලියලා දුන්නේ පොඩි කාලේ තාත්තා හරිද? තෝ මෙතන දැන් ඉරහඳ උරා කාලා මෙතන එනවා අයිතිවාසිකම් කියන්න මන් දන්නේ නැත් තෝගේ ගැන. ඉලෝ මේ ඔප්පුව තියෙන්නේ මටනේ. උඹටත් නෙමෙයි. ලතෝ උඹටත් නෙමෙයි. ඈ උක්කුවුන්දා ජීවත් වෙලා ඉද්දිම මේ ඉඩ මේ ඔප්පුව ලිව්වේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට. මේ හොර ග්‍රාම සේවක අම්මා!